අපි අද මාකට් එක ඇනලයිස් කරලා බලමු ඊළඟ පොටෙන්ෂියල් ට්‍රේඩ්ස් මොනවාද කියලා. ඒ වගේ මම අද මුලින්ම ඔයාලට පෙන්නන්න මම ප්‍රොෆිට් එකක් ගත්තා අපේ VIP group එක ඇතුලේ. මේක මගේ පර්සනල් ට්‍රේඩ් එකක්. AVAX එකේ 130ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වුණා. මේක මම අද චුට්ටක් ඔයාලට කියන්නද? මේක මම ඇයි ප්‍රොෆිට් ගත්තේ? මේකට හේතුව මම කියන්නම්. මේක චුට්ටක් ඇනලයිස් කරලා. ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙයි. මේක ඇනලයිස් කරනකොට මේකේ ප්‍රොෆිට් ගත්ත විදිහ මම පෙන්නනකොට හරි මේ තියෙන AVAX trade එක මේක මම මේ chart එක use කරලා තමයි මේ trade එක trade උනේ. ඔයාලට පේනවා මේක දැන් මෙහෙට ගියොත් මේ ගොඩාක් trade entries තියෙනවා. ඒ කියන්නේ ගොඩක් drop ins තියෙනවා මම කලින් ඉඳන් analyze කරනේවනේ. ඒතර මේ trade එකට මම enter වුණා වෙන්න මේ range එකේදී අපි බැලුවොත් මේ entry එක හරියටම බලමුද? 19.6න් enter වෙලා තියෙන්නේ. අපි බැලුවොත් 19.6 වෙන්න මේ range එකේ මම enter උනේ. right. enter වුණාට පස්සේ මම profit එක ගත්තේ කොතනින්ද බලන්න. 22.6 22.6 කියන කීයට බලන්න මෙන්න මේ key area එක. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේක කොහොමත් key level එකක්. මේක කලින් ඉඳන් මම mark කරන් තිබුණ එකක්. ඉතින් market එක up වෙනකොට මේ හරියෙන් rejection එකක් එන්න පුළුවන්. නමුත් මෙතන මම දැක්ක තව trend line එකක්. ඔයාලට පේනවා තව trend line එකක්. බලන්න හොඳට. මෙන්න මේ wick එක මට හරි වැදගත් wick එකක්. right. ඒකත් එක්ක යා කරන්න මෙන්න මේ විදියට. ඔයාලට පේනවා ලස්සන මෙන්න මේ area එකකින් resistance එකක් එන්න පුළුවන් තැනක් මේක. මොකද මේක එක trend line එකක් නෙවෙයි නැත්නම් එක key level එකක් නෙවෙයි. key levels දෙකක් trend line දෙකක් එකට confluence වෙනවා. එහෙම key levels දෙකක් එකට confluence වෙනකොට එතන rejection එකක් ඇවිල්ලා market එක drop වෙන ලොකු අවස්ථාවක් තියෙනවා. එහෙම නොවි market එක කෙලිම up වෙන්න පුළුවන්. නමුත් මෙතන මම profit ගත්තේ ඒක හිතලා. ඒක මම මේ profit එක trade එක close කරේ 130කින්. ඔයාලට පේනවනේ මේක leverage එක 2x right ලොකු leverage කරන්නේ අපි මොකද අපි high capital trade කරන professional traders ලා නිසා bitcoin chart එකේ ලස්සන දෙයක් තියෙනවා බලන්න මම කතා කරපු විදිහටම price එක වෙනස් වෙනවා මෙතන trend line දෙකක් අපි දැනගත්ත මේක area එකක් වෙන්න නිසා price එක up වුණා කට්ටිය bullish වෙනකොට අපි මොකද කරේ මම profit ගත්තා right bitcoin trade එකක් මම close කරා මෙතෙන්දී ඒකට හේතුව මෙතන ලොකු resistance එකක් එන්න පුළුවන් ඒකත් එක්ක market එක pull back එකක් එන්න පුළුවන් ඉතින් ඒක හිතලා තමයි මම මෙතෙන් profit ගත්තේ ඊට පස්සේ market එක මෙතෙන් break out වුණොත් දිගින් දිගටම market එක up වෙන්න පුළුවන් නමුත් up වුණත් මෙන්න මේ level එක පළවෙනි resistance එක ඊට පස්සේ මෙන්න මේ range එක කොහොම market එක stabilize වෙන්න නම් 90 range එක කඩා උඩට ගිහිල්ලා එතන market එක consolidate වෙන්න ඕනේ drop වුණොත් ඔයා දන්නවා මෙන්න මේ box එක මම target කරන් ඉන්න range එකක් ඒ market එක drop වුණොත් trades වලට enter වෙන්න මම consider කරනවා bitcoin trade එක close කරපු එකත් මම පෙන්නන්න ඔයාලට මේ තියෙන bitcoin එක trade closed right 78500 87137න් close කරේ bitcoin trade එක close කරනවා කියන්නේ ඒක ලොකු decision එකක් මොකද අනික් coins වගේ නේ bitcoin අපිට ගොඩක් කල අල්ලන් ඉන්න පුළුවන් trades right මොකද ලොකු capital එකක් දාලා තින්න නිසා ලොකු dollar amount එකකුත් profit එකක් විදිහට එනවා ඉතින් ඒක නිසා bitcoin trade එක close කරනවා කියන ලොකු decision එකක්. ඉතින් ඒක මම ගත්තේ මෙන්න මේ හේතුව නිසා. අපි බලමු දැන් ඉදිරි දවස් කිහිපෙදී අපිට හොඳ trading opportunities තියෙනවා. මෙතන market එක reject වුණොත් දිගටම පහළට එන්න පුළුවන්. up වුණොත් raise වලට යන්නේ short කරනවාද කියලා ඒ වෙලාවේ තියෙන market එකේ overall picture එකත් එක්ක බලන්න ඕනේ. මෙන්න මේ range එකේ market එක එහෙම යනකම් අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. මගේ දැන් trade තව 9ක් run වෙනවා long trades. ඒ 9ෙම profit ගන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ අලුතින් trades වලට enter වෙනවා. අපි අනික් coins බැලුවොත් එimhe අනික් හැම coin එකක්ම ඔයාලට පේනවා මේ වගේ up move එකක් ගියා. නමුත් මේ up move එක ගියාට අපි කලබල වෙන්නේ නැහැ. දැන් මේ trend line එක ඔයාලට මතකයි මම කලින් analyze එකේ යන්න ගත්තා. up move එකෙන් break out එකක් වුණා. ඊළඟ pull back එක එනකන් ඉන්න ඕනේ. අපි trades වලට enter වෙනවා. Litecoin එක බලන්නකෝ. Litecoin එකත් එහෙම. right Litecoin එකේ නම් පොඩි මේක bear flag එකක් වඩ පේනවනේ bear flag එක කොහොමද වෙන pole එක bear flag එකේ වෙන flag එක මේ විදිහට මේක දැන් channels මම හිතන්නේ සෑහෙන දවසක් මේක bear flag එක ඒතකොට bear flag එක ගොඩක් mature වෙලා තියෙන්නේ mature bear flag එකක් වැඩ කරන් තියෙන chance එක වැඩි drop වෙන්න පුළුවන් ඒ drop එක කියලා තමයි මම මේ drawing එක ඇඳගෙන තියෙනවා වඩ පේනවා මේ drawing එකක් මම ඇඳගෙන තියෙන්නේ මේක මම මකා ගන්නෑ මම ඇඳේ මෙතෙන් නෙමෙයි කොහොම නැන්දේ දැන් ඊට වඩා කැනල් ටිකක් මෙහෙට හැදුනත් ඒකම හැදෙන්නේ මේක මැචුවර් bear flag එකක් වෙනවා. අපි බලමු right මේ range වලට එහෙම આવොත් මම trades වලට enter වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම uni එක බලන්නකෝ right uni එකෙන් මගේ trade එක මම profit එකක් ගත්තා. මේක මම කතා කරන්නේ කලින් දවසේ bear flag එක දැන් invalidate වෙලා තියෙන්නේ. ඒකත් එක්ක
ලස්සන බුල් සයින්ස් ඇවිල්ලා මාකට් එක අප් වුණේ. තව ටිකක් පහළට මෙන්න මේ වගේ බුල් සයින් එකක් එන්න පුළුවන්. නමුත් මේ පොඩි බුල් සයින්ස් ඇතුලේ ලොකු පික්චර් එකක් තියෙනවා. මොකද මේ ලොකු බෙයා ෆ්ලැග් එකක් තියෙනවා. මෙන්න මේක ලොකු බෙයා ෆ්ලැග් එකක්. ඉතින් මේ බෙයා ෆ්ලැග් එක වැඩ කරයිද කියන එක අවධානයෙන් ඉන්න ඕන. මේ බෙයා ෆ්ලැග් එක ඉන්වැලිඩේට් වුණාට මේකේ තියෙන ලොකු බෙයා ෆ්ලැග් එක ඉන්වැලිඩේට් වෙලා නැහැ. හරි එහෙනම් අපි හෙටත් බලමු මාකට් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එහෙනම් ඔයාලට සුබ දවසක්.